ඕනෑම භෝග වගාවකට ඉතා වැදගත් වන්නේ එම වගාවට අවශ්‍ය බීජ නිෂ්පාදනය. වී වගාව සඳහාද බිත්තර වී නිෂ්පාදනය ඒ වගේම වැදගත්. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සැප් වැඩසටහන දිඹුලාගල සමුපකාර සමිතියේ රොයල් සීඩ් බිත්තර වී නිෂ්පාදන ව්‍යාපෘතිය හා එකතු වෙලා සාර්ථකව නිම කරපු D3 104 ඇල මාර්ගයයි මේ. මේ ව්‍යාපෘතිය යටතේ අපේ ඇල මාර්ග සකස් කරලා දීලා අපට කරපු ඒ උදව් උපකාරයට ඇත්තටම මම සැප් ව්‍යාපෘතියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපට ලොකු අවහිරයක් වෙලා තිබුණා. ඒ ඇලේ පාසි බැඳිලා වතුර ගලාගෙන යන්නේ නැතුව ගොවියන්ට ලොකු කරදරයක් හිසරදයක් වෙලා තිබුණේ. ඒකෙන් දැන් අපි නිදහස් වෙලා ලස්සනට වතුර ටික කුඹුර වලට ගලාගෙන යනවා. සැප් ව්‍යාපෘතියට බෙහෙවින්ම මම ස්තුතිවන්ත වෙනවා. මිලියන 5ක පිරවැයක් ඔස්සේ සාදන ලද ඇල මාර්ගය ඔස්සේ ප්‍රතිලාභ ලබන ව්‍යාපෘතියේ ගොවින් සංඛ්‍යාව 600ක් වෙනවා. තවත් 1200කට වැඩි සංඛ්‍යාවක් වක්‍රව මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා. මනම්පිටියේ සම්පකාර සමිතියේ රොයල් බිත්තර වී වැඩසටහන යටතේ ස්ලැප් ආයතනය මගින් අපි මැදම ගම්මානයේ ගොයියෝ 12 දෙනෙක් ඉන්නවා බිත්තර වී වැඩසටහන සම්බන්ධ වෙලා අපි බිත්තර වී කරන ගොයියා විදිහට අපිට මේ DLA වතුර ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඇලේ මුල පාසි බැඳලා මේ වතුර පහසුකම් සපය ගන්න බැරි අවස්ථාවේ ස්ලැප් ආයතනය මැදිහත් වෙලා අපිට ලබා දුන්න ප්‍රතිපාදන වලින් අපි මේ ඇල මාර්ගයේ කොන්ක්‍රීට් කරලා දැන් මේ වෙනකොට මේ බිත්තර වී වැඩසටහන සාර්ථකව කරගෙන යනවා. වතුර ඒ වගේම කලට වෙලාවට ඇලේ වතුර ප්‍රමාණය අපිට වුමනා ප්‍රමාණය ගෙනිය ගන්න පුළුවන් විදිහට ඇල සකස් වෙලා තියෙනවා. නිසි කාලෙට නිසි පරිදි ජලය ගොවි බිමට ලබා දෙන එක බිත්තර වී හදන්න අත්‍යවශ්‍ය කාරණයක්. මේ ව්‍යාපෘතියෙන් ගොවි මහත්වරුන්ට වගාවන්ට අවශ්‍ය ජලය නිසි ආකාරයෙන් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. රොයල් සීඩ්ස් ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක DL ගොවි සංවිධානයට ලබා දුන් කෙත්තැල සංවර්ධනය කිරීම මගින් කුඹුරුවක්කර 428ක පමණ බිත්තර වී වගා කරන ගොවීන්ගේ ජලය සපයා ගැනීමේ විශාල අපහසුතාවය මේ වන විට මගහැරී සාර්ථක ලෙස වගා කිරීමට මේ වන විට එම ගොවීන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඔවුන්ගේ බිත්තර වී අස්වැන්න වැඩි වෙලා ඔවුන්ගේ අතමිටත් සරු වෙලා මේ කටයුතුත් එක්ක අද වෙනකොට ගොවින්ගේ අස්වැන්න වැඩි කරගෙන නිසි තාක්ෂණික මෙවලම් ඔස්සේ වැඩිපුර අස්වැන්න ප්‍රමාණයක් ලබා ගන්න මට්ටමට ගොවින් ඇවිල්ලා තිනවා. ඉතින් ඒත් එක්ක අපිට සතුටුයි සම්පකාර සමිතියක් විදිහට මේ ප්‍රදේශයේ ඉන්න ගොවි ජනතාවට අවශ්‍ය ගුණාත්මක බීජ වී නිෂ්පාදකයා හැටියට ඔවුන්ගෙන්ම බීජ වී නිපදවගෙන ඔවුන් අතරට බෙදාපත් කරගන්න හැකියාව අපිට සැප් ව්‍යාපෘතියත් එක්ක එකතු වෙච්ච එකෙන් අපිට ලොකු අවස්ථාවක් ඇති වුණා. ඒ වගේම සමිතියේ නිෂ්පාදන ධාරිතාවය ප්‍රමාණාත්මකව වැඩි කරන්න සැප් ව්‍යාපෘතිය මගින් අපිට වී සුද්ධ කිරීමේ යන්ත්‍රයක් හම්බුණා. ඒ වගේම න්‍යායාත්මක පුහුණු සහ ප්‍රායෝගික පුහුණු කියන අවස්ථාවන් අපිට හම්බුණා මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වීම තුළ.